ඔයාලා මට හොඳටම ආමන්ත්‍රණය කරපු වීඩියෝ එකක් තියෙනවා. මේ වීඩියෝ එකට ඔයාලා මට ඇයි මේ විදිහට බැන්නේ? ඉතින් ඒකට බනින්න හේතු තියෙනවා. ඉතින් මං හිතාමතාද මේ වීඩියෝ එක දැම්මේ. ඔයාලගෙන් බැනුම් අහන්නද මේ වීඩියෝ එක දැම්මේ කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති. හැම ප්‍රශ්නයකටම විසඳුමක් තමයි මම ගෙනල්ලා තියෙන්නේ. බැනපු කට්ටියට සහ මේ වැඩේ දන්න කට්ටියට මේ හැම කෙනෙක්ටම මේ වීඩියෝ එක බලන්න පුළුවන්. මේ වීඩියෝ එක දකින්න මුල්ම වතාවට නම් මේ සිද්ධිය මොකද්ද කියලා දන්නේ නැති කට්ටිය මෙන්න මේ වීඩියෝ එක විනාඩි කිහිපයක් බලන්න. මෙන්න මේකට තමයි මගේ ආදරණීය හිතවතුන් කලබල වෙලා මට හොඳටම බැන්නේ. ඒක දන්න කට්ටිය වචන දෙකෙන් තුනෙන් කමෙන්ට් එක දාලා තියෙනවා. ඉතින් නොදන්න කට්ටිය තමයි පල්ලහැලි දාලා ඉවරලා මට හොඳටම ගැහුවේ. ලැප්ටොප් හදන කම්පැනි අපිව රවට්ටන විදිය දන්නවද? ලැප්ටොප් එක ගලවපුවාම අර මදර්බෝඩ් එකේ චූටි කෑලි ගොඩාක් තියෙන්නේ. ඔය අපි රවට්ටන්න. ඔච්චර කෑලි ඕනේ නැහැ ලැප්ටොප් එකට. සමහර කට්ටිය කියනවනේ ඔය ලැප් වල මොනවා හරි කෑලි හයි කරගන්න බැරුණොත් ගලවුණොත් එහෙම මොක ඔන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් මම මේ කෑලි ටිකක් IC ටිකක් ගලවලා මම විසික්කා. ඒත් මේ ලැප්ටොප් එක ඔන්න වෙනවා. මාර බොරුනේ කරන්නේ. ලොකු ගාණක් ගන්න. දැන් පේනවනේ කඩවල ලැප්ටොප් වල තියෙන ගාණ. මේ වීඩියෝ එක දාගෙන මම නාගත්තද? බැනපු කට්ටිය තමයි නාලා තියෙන්නේ. ඉතින් මොකද්ද කියලා දැනගත්තට පස්සේ ඔයාලට තේරෙයි. ඇත්තට මම මේක ආතල් එකට වගේ මේ වීඩියෝ එක දැම්මට සමහර දේවල් නම් ආතල් එකටම තමයි කිව්වේ. හැබැයි මේ කොම්පෝනන්ට් ටිකක් ගලවලා මේ ලැප්ටොප් එක ඔන් වෙනවා කියන කතාව ඇත්ත. ඉතින් එතකොට ඔයාලට ප්‍රහෙලිකාවක් වෙන්නේ නැති. හැබැයි ඉතින් මේ ලැප්ටොප් හදන සමාගම් මේවට අමතරව මේ කෑලි දාලා තියෙන්නේ බොරුවට කියලා කියනවා. ඒව මම ජෝක් එකට කියනවා. නමුත් මේම කෑලි ටික ගලවලා මේක ඔන් කරන්න පුළුවන්. මොනවද මේ ගලවපු කෑලි කියලා දැනගන්න ඔයාලා කැමති ඇති. ඉතින් මම මේකට මදර්බෝඩ් එකක් අතට ගත්තා ඔයාලට පැහැදිලි කරන්න නැත්නම් පොඩ්ඩක් ප්‍රශ්න හිටිනවනේ. හැබැයි මේ හදපු මදර්බෝඩ් එක නේ මේක වෙන මදර්බෝඩ් එකක්. ඉතින් මේ බෝඩ් එක මට පැහැදිලි කරන්න පුළුවන්. ඒ හදපු ලැප්ටොප් එක මම කස්ටමර්ට දුන්නා. ඒ ලැප්ටොප් එකේ Acer 575G කියන මොඩල් එක. ඒ ලැප්ටොප් එකේ ළමයි ප්‍රොසෙසරයට අමතරව යාගේ තියෙනවා ග්‍රැෆික් චිප් එකක් තියෙනවා. ඒ කියන්නේ ග්‍රැෆික් ප්‍රොසෙසිං වලට යාගේ වෙනමම සෙපරේට් ග්‍රැෆික් කාඩ් එකක් තියෙනවා. ඉතින් දන්න කට්ටිය දන්නවා. ඉතින් ලැප්ටොප් එකක ප්‍රොසෙසරෙන්ම ග්‍රැෆික් ප්‍රොසෙසිං එකක් කරන ඒවට කියනවා අපි UMA ග්‍රැෆික් කියලා. ඉතින් ඒ කියන්නේ ප්‍රොසෙසරෙන්ම තමයි ඒකේ ග්‍රැෆික් ප්‍රොසෙසින් එක. ඒ කියන්නේ ග්‍රැෆික් කටයුතු ටික කරන්නේත් යාගේ ප්‍රොසෙසර් එකෙන්මයි. ඉතින් ඒක තවත් වඩාත් පහසුවෙන් සහ වේගවත්ව කරගන්න ලැප්ටොප් වලට වෙනම ඩෙඩිකේට් VGA එකක් එනවා. VGA කාඩ් එකක් එනවා. ඉතින් ඒකට GPU processor එකක් එනවා. ඉතින් ආදරණීය හිතවතුනි ඔයාලා දන්නවනේ ඩෙස්ක්ටොප් මැෂින් වලට අපි පාවිච්චි කරනවා වෙනම ග්‍රැෆික් කාඩ් එකක්. අන්න ඒ වගේ තමයි ලැප්ටොප් වලටත් අපිට වෙනම ග්‍රැෆික් කාඩ් එකක් එන ලැප්ටොප් ටිකක් මිල අධිකයි. ඒවට වෙනම ග්‍රැෆික් ප්‍රොසෙසර් එකක් ග්‍රැෆික් චිප් එකක් එනවා. ඉතින් මෙන්න මේ මගේ අතේ තියෙන මේ මදර්බෝඩ් එකේ ප්‍රොසෙසර් එක තමයි මේ තියෙන්නේ. මේවට පේනවා ඇති හීට් සින්ක් එකක් උඩින් තියෙනවා. ඉතින් මෙන්න මේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ හිස් ප්‍රදේශයක් තියෙනවා. මෙතනට ග්‍රැෆික් කාඩ් එකක් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. සහ ඒකට අවශ්‍ය කරන ග්‍රැෆික් RAM දෙකක් ඉන්ස්ටෝල් කරන්න මේ ඉඩ තියෙනවා. මේ තියෙන RAM මේකේ පිටිපස්සෙනුත් ග්‍රැෆික් RAM දෙකක් ඉන්ස්ටෝල් කරන්න මෙන්න මෙතනට අවශ්‍ය කරන ඉන්ටර්ෆේස් එක හදලා තියෙනවා. නමුත් මේකේ ඒ චිප් එක ඉන්ක්ලූඩ් කරලා නැහැ. බලන්න මෙන්න මේකට අවශ්‍ය කරන මේ පවර් සප්ලයි වලට අදාළව මේ පේනවා ඇති ඔයාලට මේ පවර් සප්ලයි වලට අදාළව තියෙන MOSFET ඉන්ඩක්ටර්ස් ඒ වගේම කැපැසිටර්ස් මෙන්න මේ දේවල් ටික මේ බෝඩ් එකේ නෑ ළමයි. එතකොට මේක ටිකක් බජට් එක අඩු කරලා කස්ටමර් කෙනෙක්ට අඩුවෙන් මිලදී ගන්න හදපු ලැප්ටොප් එකක්. මේ ලැප්ටොප් එකේ මේ මදර්බෝඩ් එකේම ග්‍රැෆික් චිප් එක දාලා ඉවර වෙලා හදපු ලැප්ටොප් තියෙනවා. ඉතින් ආදරණ හිතවතුනි මේ ලැප්ටොප් එකේ ග්‍රැෆික් චිප් එක නැතුව තමයි හදලා තියෙන්නේ. එතකොට මේක ටිකක් performance අඩුයි ඒ ලැප් එකකට සාපේක්ෂව. ඉතින් ආදරණ හිතවතුනි මම අර කරේ ග්‍රැෆික් චිප් එකේ එන ලැප්ටොප් එකක ග්‍රැෆික් චිප් එක මම ඩිසේබල් කරා. ඒ කියන්නේ ග්‍රැෆික් චිප් එකට යන බල සැපයුම මම ඩිස්කනෙක්ට් කරලා තමයි දැන් මේ GPU එකට යන සප්ලයි කීපයක් තියෙනවා. ඒ සප්ලයි ටික මම ඩිසේබල් කරා. ඒකේ සමහර ලැප්ටොප් වල එක සප්ලයි එකක් ඩිසේබල් කරන්නත් පුළුවන්. කරලා ඉවරලා මේ වැඩේ කරන්නත් පුළුවන්. මේකේ දෙකම කරේ ඒ සප්ලයි දෙකම ඉන්ටර්නල් ෂෝට් තිබ්බා. ඒ කියන්නේ GPU එක මෙන්න මේකට සම්බන්ධ කරලා තියෙන මේ චිප් එක ෂෝට්. ඒ චිප් එක ෂෝට් වුණාම මෙයාගේ ලැප්ටොප් එක ඔන් වෙන්නේ නැහැ. එයාගේ ඒ ලැප්ටොප් එකේ ෆීඩ්බැක් එකක් විදිහට මේ චිප් එක ෂෝට් කියලා අඳුරගෙන ඉවරලා මේ ලැප්ටොප් එක නෝ පවර් තත්ත්වය තමයි තිබ්බේ. ඉතින් ඒ ලැප් එකට මේ ග්‍රැෆික් චිප් එකක් රීප්ලේස් කරලා ඉවර වෙලා මේ ලැප්ටොප් එක අලුත් වැඩියා කරනවා කියන්නේ මේ ලැප් එකේ වටිනාකමත් එක්ක ඒ ලැප් එකට කරන වියදම පාඩුවක් වෙනවා. ඒතකොට දැන් මේ ලැප්ටොප් එකේ ග්‍රැෆික් චිප් එකක් නැහැනේ යාළුවනේ. අර ලැප් එකට අපි ග්‍රැෆික් චිප් එක ඉවත් කරලා ඒ ලැප් එක වැඩ කරන්න පුළුවන් තත්ත්වයට තමයි මම හදලා දුන්නේ. හේතුව ඒ කස්ටමර්ගේ කැපැසිටියත් එක්ක කස්ටමර්ට ඒ ලැප්ටොප් එකේ කාලෙත් එක්ක යාට ඒ වැඩ ටික ප්‍රොසෙසරෙන්ම කරගන්න පුළුවන් නිසා ඒ ග්‍රැෆික් චිප් එකට යන පවර් සප්ලයි ටික ඩිසේබල් කරපු එක තමයි මම කරේ. හැම එකක්ම මේ විදිහට ගලවලා ඉවරලා වැඩ කරන්න බෑ. මේ ග්‍රැෆික් චිප් එක ඩිසේබල් කරන්නත් පුළුවන් හැම ලැප්ටොප් එකකම නෙමෙයි සීමිත ලැප්ටොප් එකක විතරයි. සහ ඔයාලට මේ දැකපු වීඩියෝ එකේ හැර තවත් කොම්පෝනන්ට් එක වෙනස් කරනවා. ඉතින් ඒවා දැනුවත් භාවයකින් යුතුව සහ ඒවා අධ්‍යයනය කරලා කළ යුතු දේවල්. ඉතින් මම මේක දැම්මේ
මේ සම්බන්ධයෙන් දන්න මගේ ප්‍රොෆයිල් එකේ ඉන්න තවත් ටෙක්නීෂියන්ලා ඉන්නවා නම් මට චුට්ටක් අඳුන ගන්න වීඩියෝ එකක් දැම්මේ. ඉතින් මම අඳුරගත්ත ඒ කට්ටිය ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඔයාලා නොදැනුවත්ව බැනපු සමහර කාරණා තිබෙනවා. ඉතින් ඒවා මම තරහ හිතන්නේ නැහැ. හේතුව තමයි මගේ ආදරණීය හිතවතුන් යම් දේවල් දන්නවා. ඉතින් ඒ පිළිබඳව දන්න පමණින් ඔයාලා මැසේජ් එකක් දාලා තිබ්බා. ඒ හැම කමෙන්ට් එකකටම මම ආදරේ මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න තවත් ලැප්ටොප් එක වැඩ කරන දේවල් බලන්න කැමති නම් මාව ෆලෝ කරලා තියාගන්න. එහෙනම් ගිහලා එන්න හැම දිනාටම සුබ දවසක්.